සුබ දවසක් ඔයාලට. අද මම බලාපොරොත්තු වෙනවා මුම් වගාවේ ආරම්භය කොහොමද කරන්න ඕන කියලා ඔයාලා දැනුවත් කරන්න. ඔයාලා මේ දකින්නේ සති දෙකක් ගත වුණු මුම් වගාවක්. සාමාන්‍යයෙන් මාස් කන්නේදී මුම් වගාව කරද්දී ඔක්තෝබර් මාසේ මුල් වැස්සටම බීජ හිටවන්න ඕන. නැත්නම් වැස්ස වැඩි වුණොත් වගාවට හානි වෙන්න පුළුවන්. නොවැම්බර් අවසානයේට මුම් පළදාව ගන්න බලාගෙන බීජ හිටවන එක තමයි සාර්ථක. මුලින් බීජ තෝරගනිද්දී ගුණාත්මක හොඳ බීජ තෝරා ගන්න. වලවල් කපද්දී පේලිය අතර පරතරය අඩියක් වගේ ප්‍රමාණයක් තියන්න. ඇත්තටම එතකොට උදළු ගන්න පහසුයි. බීජ වලවල් වලට දාද්දී බීජ 3ක් විතරක් දාගන්න. මුල් කාලේදී පොඩි වැස්ස වුණත් ඇති මුම් ඉක්මනින් පැලවෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකේ මුම් වගාවට බලපාන කෘමි හානි පිළිබඳව දැනුවත් කරන්න සහ ඒ වලට යෙදිය යුතු පිළියම් ගැන දැනුවත් කරන්න. වගා කරන්න ආස අයට වැදගත් කියලා හිතනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.